අයිබෝන් ට්‍රැවල් බූතයක්. ඉතින් අද තවත් මේ කාලගුණික විපර්යාසයත් එක්ක තවත් විශේෂ දෙයක් ඔයාලට කියන්න ආවේ. අද මම මේ ඉන්නේ යක්කල, ඒ කියන්නේ නුවර පාරේ යක්කල ආයුර්වේදය සිද්ධාර්ථ ආයුර්වේදය ළඟ අලුතෙන් හදපු ලොකු පාලම. මේ අධික ගම් වතුරත් එක්ක පාලම බහින තත්වයක්, ඒ කියන්නේ යටින් පාලම කඩාගෙන වැටෙන තත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් එකම මේ වෙනකොට අපි අදාළ මාධ්‍යයෙන් වාර්තා කරලා තියෙනවා මේ සියලුම වාර්තාකරණයන් අදාළ පුද්ගලයන් මේ වෙනකොට මේ ස්ථානයට පැමිණෙමින් සිටිනවා. ඉතින් මාර ඛේදවාචකයක් කරපු මහා ගම් වතුරක් මේක. ඉතින් දැනට එක ලයින් එකක් වහලා තියෙන්නේ. කොළඹ දෙසට යන මාර්ගයෙන් තමයි ඒ බැසීම සිද්ධ වෙන්නේ. ඉතින් දැනට කැඩලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ පේනවා ඇති. මෙතනින් තමයි මේ බහින මේ සිද්ධ වෙන්නේ, පාලම ගිලා බහින එක. ඉතින් මේ වෙනකොට අදාළ විද්වත්තු සියලු දෙනා මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා. මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බෑ කාටවත්. ඉතින් මොන විදියකට මේ දේ සිද්ධ වෙයිද, මොන ආකාරයකට සිද්ධ වෙයිද කියලා අපි බලමු. තව ටිකක් හැබැයි කොහොම නමුත් ලොකු අවදානම් තත්ත්වයක තියෙන පාලම. මේ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ පාර දිගේ එහෙට මෙහෙට යන පාලමක් මේ තියෙන්නේ. ඉතින් මේකේ මහා ජලකඳක් දැනටත් මේකේ තාම මේ අවට වතුර බැහැලා නැහැ. මහා ජලකඳක් තවමත් මේ දිගේ බහිනවා පාලම යටින්. ඉතින් ලොකු ජල කඳක් මෙතන තියෙනවා. මේ ඔබ දකින්නේ නුවර දෙසට ගමන් කරන තැන. එතනත් ලොකු වලක් තියෙනවා බහැලා. මේ මහා වර්ෂාපතනයේ ආනිසංස තමයි මේ සියල්ල. මේ තියෙන්නේ යක්කල නුවර පාරේ ආයුර්වේද ළඟ තියෙන ලොකු පාලමේ, අලුතෙන් නවීකරණය කරපු පාලමේ නුවර දිසාවට යන පෙදෙස. ඉතින් නුවර පැත්තට එහා පැත්තට වඩා මෙහා පැත්තේ ලොකු වලක් තියෙනවා. නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ තමයි නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ආයුර්වේදය ළඟ, යක්කල ආයුර්වේදය ළඟ, වික්‍රමාරච්චි ආයුර්වේදය ළඟ තමයි මේ සිදුවීම, මේ පාලම මේ වෙනකොට මේ විදිහට පැහැලා තියෙන්නේ. ඉතින් බොහොම අනතුරු සහිතයි. ඉතින් මේ වෙනකොට පොලිසියේ රැකවල් සහ අදාළ විද්වත්තු මේ ස්ථානයට පැමිණ තිබෙනවා. ඉතින් මේ ස්ථානයෙන් ගමන් කරන්න එන අය ටිකක් අවධානයෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ.